එනංගින වෙන්න ඒක ඉන්නේ තාම එකයි යන්නේ අනේ එක නිකන් ෆ්ලොපි මෙන්ක විල්ලි මැරිමි ඉතින් අපි ලංකාවේ මේ පැලේ වටිනාකම දන්නේ නැහැ මගේ රාජධානියට ඇවිල්ලා මොනවද ගත්තේ මේ ඔක්කොම යට මේ බුර්ජානි පා මේක විතරනේ මගේ මේ ඉතින් අද අපි ඔයාලව එක්කන් යන්නේ මෙහෙ තියෙන ලස්සන මෝල් එකක් බලන්න. මෝල් එක තමයි මෝල් ඔෆ් කටාර්. ඉතින් මැනික වැඩ කරන්නේත් ඒ මෝල් එකේම තමයි. ඉතින් දැන් නම් මැනික වැඩ මම තනියම ගිහිල්ලා චුට්ටක් වෙලා ඉන්න වෙනවා මැනික ඩියුටි ඕෆ් වෙනකන්. ඉතින් ඊට පස්සේ අපි ඔක්කොම එකතු වෙලා මෝල් එක වටේ පොඩි රවුමක් යමු අද. ඉතින් ඒක පොඩි රවුමක් කිව්වට ඉතින් පොඩිමත්ම නෑ. ඒ වගේම නිකම්ම නිකන් රවුමකුත් නෙවෙයි. පොඩි shopping පාරකුත් දාන්න හිතාගෙන තමයි මම නම් යන්නේ. ඉතින් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් ඔයාලගේ යාළුවෝ එක්කත් share කරගන්න අපේ channel එක ගැන. ඉතින් ඒක නම් පුංචි ආදරණීය ඉල්ලීමක් අපි දෙන්නගේ. ඉතින් බලාගෙන ඉන්න අද වීඩියෝ එක ඉවර වෙනකම්ම අපි මොනවද කරන්නේ මේ පිස්සු දෙන්න අද මොනවද ගන්නේ එතකොට අපේ shopping night එක කොහොමද මේ ඔක්කොම අද වීඩියෝ එකෙන් ඔයාලට experience කරන්න පුළුවන්. ඉතින් දැන් මම ඉක්මනට යන්න ඕනේ මොකද මැනික ඕෆ් වෙන ළඟයි. ඊට පස්සේ මම ඔයාලව මෝල් එක වටේ අරගෙන යන්න. එහෙනම් ඔහොම බලාගෙන ඉන්න. ඇවිල්ලා ඉන්නේ. ඉතින් තාම මැනික ඩියුටි ඉන්නේ. ඉතින් මට චුට්ටක් වෙලා ඉන්න වෙනවා මැනික එනකන්. එතකන් ඕගොල්ලෝ මෝල් එක වටේ රවුමක් ගිහින් එන්න. ටයර්ඩ් පාටයි. ගොඩාක් බිසි කිව්වා. හයි. hello. හයි කියන්න. හයි. අයිබෝන් හැමෝටම ඉතින් ඔන්න මැනිකා ආවද shopping කරන්න මම වැඩ කරන මෝල් එකට අද චුට්ටක් මහන්සි චූටි වෙලා මේ කන්දක චුට්ටක් ලොකු වෙලා වගේ ඊයේ අදයි මේ බදාදා ඉඳලා සෙනසුරාදා අද අන්තිම දවස මෝල් එකේ මෙගා සේල් පට්ට බිසි අපිට හොඳයි සේල් හොඳයි ටාගට් එක ගහ ගන්න පුළුවන් පොසත් වෙනවා ටාගට් ගහ ගන්න පුළුවන් බලමු දඩයක් තමයි ඉතින් අද හම්බ වෙයි.
නෑ එකක් ඔන්ලයින් දැම්මා. ඉතින් මේ මට සපත්තු තෝරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඉතින් මේක සයිස් එක බලලා ඔන්ලයින් දැම්මා. ගෙදරට හෝම් ඩෙලිවරි එක. එතන හැම එකක්ම තියෙනවා. හරිද? ලස්සන ඒවා තියෙනවා. ඒවයි ඔක්කොම සයිස් තියෙනවා. එකක්වත් මේ මැනිකට හරියන්නේ නැහැ. දෙන එක ගාන හරි ගියේ එකේ සයිස් නෑ. මැනික ඔය පිටිපස්ස රොයා කැපේ කියලා ගහලා තියෙනවනේ. ඔව්. ඔය මොකක්ද කියලා දන්නවද? ඇයි? අර මැනිකට මං චොකලට් කේක් එකක් ගෙනත් දුන්නා. ඔව්. ආ ඒකේ. ඒ නංගි නෙමෙයි. ඒකේ ඉන්නේ. දන්නවද නංගිව මට පෙන්නන්න? මේකේ ඉන්නව නංගි කෙනෙක්. පිලිපින් නංගි කෙනෙක්. ඒ නංගි මෙයාට චොකලට් කේක් දෙනවා. මම මේ මැනිකත් හරි කපටි ගමෙන් චාටුවෙන් ඒ කේක් අරගෙන මට ගෙනල්ලා දෙනවා. ඉතින් ඒ නංගිට මම බයින නෙමෙයි ඕනේ මම තැන්ක් කරන්න ඕනේ. එයා ඉන්න මම චොකලට් කේක් කනවා. මේ තියෙන්නේ චොකලට්? මේ වනේ? මෙන්න මේවා තමයි ෆ්‍රී හම්බෙන්නේ. ලස්සනයි. වින්ටර්නේ. ඔව්. මේවා ගන්න ඕනේ මම. අනේ කෙනෙක් ලොපි. මල කෝලම් ඉවා. මට වින්ටර් මේකක් ඕනේ. අපේකින් අරන් දෙන්න. තියනද ලස්සනයි. දැන් අපි දෙන්න යන්නේ මැනිකේගේ පරණ රාජධානියට. මොකද්ද පරණ රාජධානිය? වික්ටෝරියා සීක්‍රට්. වික්ටෝරියා සීක්‍රට්. මැනික අවුරුදු 5ක් වැඩ කරපු තැනකට යන්නේ. මම කතාවලට ආවට පස්සේ අවුරුදු 5ක් වර්ක් කරේ වික්ටෝරියා සීක්‍රට්. එහෙනම් ගිහලා හම්බෙමු. මැනික 2466. Make it sweet. Make it sweet. මේක. මේක මේ ආවර යන්න. Make it. දැන් සතුටුයිද දැන්? සතුටුයි. ඔබට සතුටුයිද දැන්? තාම නෑ. පිරුන්නේ. පිරුන්නේ නෑනේ. යම්. දැන් ඇවිල්ලා ඉන්නේ මැනිකගේ අමාරුම පාට එකට. මොකද හේතුව මැනික? මට මේ සපත්තු ගන්න අමාරුයි. ඇයි? සයිස් නෑ. මොකද්ද සයිස් එක කියන්නේ? මගේ සයිස් එක 36. මැනික දැන් මොකද්ද සිලෙක්ට් කරන සයිස් එක? ඇයි මට hina වෙනවා. ඒක දැන් ඔය තියෙන පොඩිම සයිස් එක 36 ගන්නේ. එහෙනම් බේබි සයිස් තමයි තෝරගන්නේ. මේ ලොකුයි. ඒ කිඩ් සයිස් එක හරියන්නේ නැහැ. අර බේබි සයිස් තමයි බලන්නේ. බේබි සයිස්. අයිවා. පොඩි බබාලට ඉන්න හරියන්නේ. This one? අයිවා. තියෙන සතුට බලන්නකෝ. අනේ ඒක ෂෝයි. අනේ ලස්සනයි මැනික. බ්ලැක් දෝන? බ්ලැක්. ඕනම මේ අවුට්ෆිට් එක කරන්න.
स्पाइसी चिकन राज ठीक है लार्ज के दाम देंगे large අපි පපා ජෝන්ස් और राइस सॉस මැනික මේ පීසා පිස් එක. ඉතින් ඒ නිසා අපිට මේ ලංකාවේ අය කෙනෙක් හම්බුණා. ඒ අයියා මැනිකට මොනවද කියන මේ ප්‍රොමෝෂන්ස් එයාලගේ දැන් යන ඒ ඔක්කොම මොනවද විස්තර ගොඩාක් වෙනවානේ. හරි හොඳ අයියා කෙනෙක්. चिकन स्पेशल है මේ ආස එහෙම ලංකාවේ කෙනෙක් හම්බුණා මෙහි. बफलो सॉस है Hi boy. hello බලන්න මේ මැඩම් hi මැඩම් කියන්නනේ. බලන්න චුට්ටක් මේ නියම 1 2 3 madam Yes 3. you want to see මේ so කවුරු හරි මේ දැකලා තියෙනවද මේ විදිහට පිට්සා කනවා? දැන් මේ තුනක් දැන් මොකද්ද ප්‍රොමෝෂන් එකක් කියලා අර අයියා ලංකාවේ මේ ටික ගත්තා. දැන් මං ඇහුවාම කනවලු. මෙන්න කිව්වේ තුනම කනවලු. ඒකට නෙක්ස්ට් එක මොකද? ඒ කියන්නේ මේ මගරිටයි. ඒක තමයි මම. මේ ගෙදර යන්න ඕනේ හොඳේ. කොහොමද? where I will start අයියයි. where I will start පීසා කොල්ලා. Manika you eat this one you said you like margarita ඔව්. ඒ කියන්නේ ලාර්ජ් එකකට මීඩියම් එකකුයි ස්මෝල් එකකුයි ෆ්‍රී හැමද? large එක ගන්නකොට medium එකයි small එකයි ෆ්‍රී හම්බ වෙනවා. ඉතින් මේ මම small ෆ්‍රී එක නේ. කනවා. දැන් දෙන්න යන්නේ වැඩේ. ඔම්මසන් බෑ. sorry කාලා එන්නම් බ්ලා 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 බ්ලා. මොනෝයිනේ කටියන්. මොනෝයිනේ? ගා. තුනු tu බලන්න මොකක්ද මේ? අනේක හරි අමාරුයි. ඒක විතර හරි අමුතු එකක් මේක. ඇස් දෙකෙන් හරි අමාරුයි ඇස් ඇස් දෙකට. දෙකට අමාරුයි ඒක. මාව තවත් දිහාවකට අරගෙන ආවා. තවත් දිහාවකට කියන්නේ මොලොප් කතා කියන්නේ ඉතින් මම උදේ හවස දකින්න එකනේ. ඉතින් මම හිතුවා මේ වැඩ මහන්සිය මොකුත් හිතන්නේ නැතුව නිකන් තව තැනකට එක්කන් එන්නම් කියලා. ඉතින් මේ ඇවිල්ලා දෝහා ෆෙස්ටිවල් සිටි. ඉතින් මේ මෙහෙත් ඉතින් චුටි කාලයක් හිටියා අවුරුදු 7ක් විතර නේ මැනික. හොඳ චුට්ටි. චුටි කාලේ. මේ මෝල් එකත් හරි ලස්සනයි. ලස්සන මෝල් එක. ඉතින් කතාවල තියෙන ලොකුම මෝල් එක. ඔව් මේකනේ. මේ දෝහා ෆෙස්ටිවල් තමයි ලොකුම මෝල් එක. ඉතින් තව ලස්සන මෝල් කීපයක් තියෙනවා. විලාචියෝ ඊට පස්සේ සිටි සෙන්ටර් තව සපාරි ඒ කියන්නේ ඒවා ග්‍රොසරි අයිටම් වගේ shopping කරනවා නම් ඉතින් ඒවටත් දවසක එක්කන් යන්නම්. ඉතින් අද කිං එක යන්කෝ. එක යන්න ඕ කිං එක යන්නේ. ඒක කිව්වම නම් බයයි.
හොදා අනිත් එක මේ දැන් මම වැඩ ඇරිලා ගෙදර එක්ක යන්න ඕනනේ සාමාන්‍ය මිනිස්සේ පැය 8ක් 9ක් වැඩ කරාට පස්සේ ඒකට මෙන්න බඩ මේ වගේ තව කවුරු හරි ඉන්නවා නම් ඔයාලගෙත් මේ වීඩියෝ එක බලන කමෙන්ට් එකක් දාන්න මේ ඔයාගේ සුකිරි බෝලෙත් මේ වගේ තමයි කියලා මේ ඉතින් මම හැමදාම වද දෙන්නේ නෑ මම හැමදේම ඉල්ලන්නේ නෑ ඉඳලා තමයි මේ වගේ කරදර කරන්නේ ඉතින් ඒ කරදර කරන එක ආයි ඉතින් උපරිමයටම කරනවා සුපිරියටම දෙනවා එහෙනම් ඉතින් අපි මෝල් එකේ වටේ රවුමක් යන ගමන් මෝල් එකේ තියෙන ලස්සන චුට්ටක් බලමු නේ එහෙනම් අපි වලට අනේ ඉන්නේ අයියෝ Bogan Villa. Natural name artificial. Just like it. Then after we Yeah, go yeah. for it. Yeah, actually. Shankabenta. මගේ රාජධානියට ඇවිල්ලා මොනවද ගත්තේ? මැනිකගේ රාජධානියට ඇවිල්ලා මමයි බඩු ගන්න. මේ මගේ රාජධානිය මොකක්ද කියන්නේ? මැනිකගේ රාජධානිය මදිනත් කලිෆා නෝත් තියෙන්නේ. ඒකේ රජින තමයි මම. මේ ඇවිල්ලා මං වැඩ කරන රාජධානියනේ. ඔව්. රජා රජිනට අරන් දෙන්නේ නැතුව වෙන කාට අරන් දෙන්නද නේද? ඒකනේ. වෙනවනේ අතෙන් කටෙන් කරෙන් එල්ලගෙන. මැනික? ඔව්. තව මේ එකක් තියෙනවා. ඔව්. ඒක ලස්සනයි. මේ ඒකේ සයිස් නේ. මේ ඔය ඇඳුම් ගන්න කෙනෙකුට හරි කියුට් අර. ලස්සනයි. shopping කරනවා කියලා මෙහෙමක් කරනවාද මේ ඔක්කොම යට. මේ බුරු කියන්න එපා. මේ විතරනේ මගේ. මේ ඉතින් හරි මේ ඔක්කොගෙම ගාන යනවා ඒකට. ඒක පෙන්නන්නේ මේ බුරු කියන්නේ. මේ හරි මේ ඔක්කොගෙම කැල්කියුලේෂන් එක යනවා මේකට. කපටිව නෑනේ. හරි කියුට් නේ shopping කරලා. මගේ මණික දැන් මාව හරි කරමු. ගම් ගල ගහන්න ඕන. කොහොමද මෝල් එක ලස්සනයි. කොහොම හරි උදේ වැඩට ආපු මම මෝල් ඔෆ් කතාරේ රවුමක් ගහලා එහෙ shopping කරලා ඉවරලා දැන් DFC එකට ඇවිල්ලා DFC එකට ඇවිල්ලා DFC එකේ තව පැය භාගයකින් මෝල් එක ක්ලෝස් කරනවා. ඒ මෝල් එක ක්ලෝස් කරන්න ඉස්සෙල්ලා මාව ඇදගෙන යනවා කොහෙද? දැන් යනවා IKEA එකට. IKEA එකට යනවා. එවනම් අපි IKEA එකේදී හම්බෙමු. ඉතින් මේ අපි දෙන්න දැන් ආවිල්ලා ඉන්නේ IKEA එකට. මං ආසම තැන. මණික ආසම තැන හෝම් අයිටම්ස් තමයි තියෙන්නේ. මේකට එන්නේ අර ගොඩක් ගන්නවට වඩා බල ඉන්නේ ඒ තරම් මට හරි ලස්සනයි. ඉතින් IKEA එකේ රවුමක් යනවා නම් මේ දවසක් ඕනේ. හැමතැනම ඇවිදලා කරලා අපිට ඕන ඩිසයින් එකක් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ බෙඩ්රූම් සෙට්, බාත්රූම් සෙට්, බාත්රූම් ඩිසයින්, බෙඩ්රූම් ඩිසයින් ඊට පස්සේ ඕනම දෙයක් කරගන්න පුළුවන් තැනක් තමයි IKEA කියන්නේ. ඉතින් මේ home furniture, kitchen item ඉතින් මේ හැම දෙයක්ම තියෙනවා. ඒ වගේම ඕනම දෙයක් අපිට furniture එක customize කරගන්න පුළුවන්. මනික candles ගන්නවනේ. Candles. ඔව්. අපි එහෙනම් ටක් ගාලා candles අරගෙන මේ ඔක්කොම counter close කරන්න ඉස්සෙල්ලා check out වෙනවා. 30 minutes නෑ.
30 minute කිව්වේ 20 මෙල. වගේ ඇත්ත මම හිතන්නේ. ඔව්. ලයිට් ඔෆ් කරන්න ඉස්සෙල්ලා යන්න ඕනේ මේක ඇතුලේ ලයිට් අපෝ ඔෆ් කරා. ඒක අරගෙන යන්නත් අපරාධි. මේකනේ. මේක ඔව්. ඔක අතේ තමයි තියාගන්න ඉන්නේ මේක. දැන් අපිට මේකට දාන්න බෑ. ඔව් මංකි පැටව ටික එල්ලලා ඉන්නේ. දැන් වින්ටර් සීසන් එක පටන් ගන්නවත් එක්කම ලස්සන නැචරල් ප්ලාන්ට් ටිකක් තියෙනවා. මේ මෙතන මේවා තියෙනවා මේක. මොනවාද මේ ඇන්තෝරියන් නේ? ඇන්තෝරියම්. ඉතින් අපි ලංකාවේ මේ පැලේ වටිනාකම දන්නේ නැහැ. 275ක් කියන්නේ රියාල් වලින් මං දාන්න ගාන කීයද? රියාල් රුපියල්. රුපියල් වලින් කීයද කියලා දාන්න. මේ පැලේ ගැන මට පොඩි කියන්නනේ හරිද? දැන් මේක දැන් අපි ගෙවල් පැත්තේ දැන් මේවා හැදෙන්නේ මේ කැලේ කඳු වෙලා හරිද? මේක ඇවිල්ලා ඉත්තෑවුන්ගේ ෆේවරිට් කෑම එකක් තමයි මේක. කැලේ හැදෙන්නේ අපි ගණන් ගන්නෙත් නෑ. කොහොමද ගාන රියාල් 145යි. ෂුවර්ද? ඔව්. චූටිය දණ්ඩක් කපලා පස්වල ඉඳවත් තරගෙනවා. ඒ කියන්නේ අර 99යි. මොනවාද? ඒව නැති නිසා නැති හින්දා තමයි මේ මිනිස්සුන්ට අර ඒවා ගොඩක් වටින්නේ. ඔව්. මේ මල් ටික නම් නැචරල් නෙමෙයි. කොහොමද මේකේ ලස්සන? වව්. මැනිකෝ මම මෙතන තියලා යන්නද? ආසයි නේද? 15 minute වලින් ස්ටෝර් එක ක්ලෝස් කරනවලු. මැනිකා පික්මන් කරන්න ඕනේ. මේක මහා ලස්සනයි මැනිකා මේ. ගොඩක් බලන්න මේ ටයිම් නැහැ නේද මේක අරගෙන. මේ මල් එක මේක බලන්න මහා ලස්සනයි. ආටිෆිෂල් උනත් ඒක අර නැචරල්ම වගේ තමයි. කහයි රත්යි. මැනිකා will you marry me? අයියෝ. ඔක නැචරල් නෙමෙයි මම අම්මා. අපි දැන් පේ කරන්න යන්නේ. අපි පේ කරලා එනකන් ඔයාලා IKEA වටේ පොඩි රවුමක් ගිහිල්ලා අපි ගියපු මේ චූටි රවුම කොහොමද කියලා බලලා ඉන්න. එහෙනම් පස්සේ හම්බ වෙමු. කඩ වහලා වෙලාවට කඩ වැහුවා. උදේ ඉඳලා වැඩ කරලා මේ දවසම ඇවිද්දා shopping කරා. පව් නෑ මහන්සියක් දැනෙන්නේ නෑ. ෂේප් වෙනවනේ. නෑ මුලින් නම් නේද එනකොට නිකන් ටයර්ඩ් වගේ හැම තිබ්බේ. පස්සේ ඉතින් මැනික ඕකේ වුණානේ. ඉතින් මේ විදිහට තමයි අද අපේ shopping experience එක ඉවර වුණේ Mall of Qatar එකේ Doha Festival City එකේ. ඉතින් අපි ඊට පස්සේ තව ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු. එහෙනම් හැමෝටම හිතනවා අද වීඩියෝ එක එන්ජොයි කරා කියලා හැමෝම. අපි එන්ජොයි කරා. අපි ගොඩක් එන්ජොයි කරා. මම එන්ජොයි කරා. මම ඔව් ඉතින් ඔයගොල්ලොත් එහෙම එන්ජොයි කරා කියලා හිතනවා. ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් අපි එනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. එහෙනම් හැමෝටම ජය වේවා. ඉන්නේ නම්